හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට මගේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම චූටි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. මේ තියෙන්නේ කොත්මලේ මහවැලි සෑය. ඒ වගේම ඊට පහළින් තියෙන්නේ කොත්මලේ ජලාශය. දැන් නම් ජලාශයේ වතුර ගොඩක් අඩු වෙලා තියෙන්නේ. මොකද පසුගිය නොවැම්බර් මාසයේ ඇතිවෙච්ච අයහපත් කාලගුණ තත්ත්වයක් ඒ වගේම ආපදා තත්ත්වයක් නිසා මේ ජලාශයේ වතුර උපරිම මට්ටමට ඇවිල්ලා මේ ජලාශයේ වතුර පිට අරගල්ලා තමයි ගම්පොළ ප්‍රදේශය ගම් වතුරින් යට වුණේ. දැන් මේ සැනසෙල්ලේ තිබුණට රෞද්‍ර පෙනුමක් ගත්ත ජලාශයක් තමයි ඒ දවස්වල. ඒ දවස්වල ජලාශයේ වතුරත් බොර පාටක් තමයි තිබුණේ. මොකද අර ණය ගියපු දේවල් සෝදගෙන ඇවිල්ලා ලී කෝට්ටු හැම දෙයක්ම නොඑක් දේවල් ජලාශයට සෝදගෙන ඇවිල්ලා තිබුණා. දැන් ඒ තත්ත්වය චුට්ටක් අඩු වෙලා තියෙනවා. මම මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ නාවලපිටිය මහවැලිගම ප්‍රධාන පාරේ 35 කන්ද පාසලට පල්ලෙහින් තියෙන ප්‍රධාන පාරේ ඉඳලා මේ ජලාශයට යට වුණ පැරණි ගම් ඒ වගේම වෙහෙර විහාරස්ථානත් මේ දවස්වල වතුර හිඳිච්ච නිසා මේ පේනවා. හැබැයි මේ විදියට දුර ඉඳන් වීඩියෝ එකක් ගත්තට හරියන්නේ නැහැ. ගිහිල්ලා බලන්න ඕනි ළඟට. එහෙනම් යාළුවනේ මම ගිහිල්ලා එන්නම්. සුබ දවසක් ඔයාලට.